පෙර කාලෙක වෙස්සන්තර කියන දයාබර කුමාරයෙක් හිටියා. ඔහුට තිබුණේ අසීමිත දානශීලී හිතක්. ඔබට තියෙන සියල්ලම අනිත් අයට දෙන්න පුළුවන්ද? ඔහුට තිබුණා වැස්සගෙනෙන පූජනීය හස්තියක්. ඒත් වෙන රටක මිනිස්සු වියලි වාසනාවෙන් පීඩා විඳිද්දී වෙස්සන්තර කුමාරයා හස්තියා පවා ඔවුන්ට දානය කළා. ඒ දානය නිසා ඔහුට රටින් පිටව යන්න වුණා. ඔහු තම බිරිඳ දරුවන් තිට්ට වනයට ගියා. එතනත් ඔහුගේ දානශීලීත්වය නවතන්නේ නැහැ. එක දවසක් කෙනෙක් ඔහුගෙන් දරුවන් දෙන්න කියලා ඉල්ලුවා. ඔහු හදවත කඩවෙලා තිබුණත් ඒකත් දානය කළා. ඊට පස්සේ ඔහුගේ බිරිඳවත් ඉල්ලුවා. වෙස්සන්තර ඒකත් ප්‍රතික්ෂේප කළේ නැහැ. අවසානයේ ඔහුගේ මේ අසීමිත දානශීලීත්වය නිසා සියල්ලම ඔහුට නැවත ලැබුණා. මෙම කතාවෙන් අපට ඉගෙන ගත්තේ සත්‍ය දානශීලීත්වය කියන්නේ තමන්ට තියෙන වටිනාම දේවත් අනිත් අයට දීමට හැකි හිතක් තිබීමයි.